මේකට ලස්සන කතාවක් මට හම්බ වුණා මේ ධර්ම ප්‍රදීපිකාවේ. ධර්ම ප්‍රදීපිකාව කියන ග්‍රන්ථ රත්නය 12 වන සියවසේ ගුරුළුගෝමි කියන උපාසක පඬිතුමා විසින් ලියාපු එකක්. මේ ගුරුළුගෝමි උපාසකතුමා මේක කියනවා මේ සෝතාපන්නං පාපිත්වා කියලා සෝතාපන්නං පාපුනිත්වා කියලා වචනයක් ඒ කිව්වේ මහබෝධි වංශයේ පරිකතා මහබෝධි වංශයේ වචන අරගෙන විස්තර තෝරන එක. ඒකේ පාලි වචනේ තෝරනවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණ කියලා ඊට පස්සේ කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උපමාවක් කියනවා. රජෙකුගේ ආඥාවක් අරගෙන රජෙකුගේ ආඥාවක් ලීපතුරක ලියාගෙන රජුරුවන්ගේ ආඥාව අරගෙන ගම්මානයකට මිනිසෙක් එනවා. මොකක් කරන් දෙන්නේ? රාජ ආඥාවක් අරගෙන ගමේ මිනිස්සු ටික ඔක්කොම රැස් කරනවා. රැස් කරන්නේ මොකක් අස්වණ්ඩද? රාජ ආඥාව අස්වණ්ඩයි. මිනිස්සුගෙන් ඇවිල්ලා අහනවා අකුරු කියවන්න දන්න අය අත උස්සාපන් කියලා. එක්කෙනයි දන්නේ. අනික කවුරුත් දන්නේ නැහැ. දැන් ඒක රාජාඥාව කියවන්න වෙන්නේ කාටද? අකුරු කියවන්න දන්නේ එක්කෙනාට. එතකොට අකුරු කියන්න දන්නේ එක්කෙනා රාජාඥාව දිහා බලාගෙන කියවනවා. මොකද්ද කියවන්නේ? රාජාඥාව. දැන් එතකොට මිනිස්සු අහන්නේ ඒ මිනිහගේ ආඥාවද රජුරුවන්ගේ ආඥාවද? දැන් මිනිස්සු අහන්න ඕනේ මොකද්ද? රජුරුවන්ගේ ආඥාවයි. දැන් අර මිනිස්සයා කියන්නේ මොකද්ද? රජුරුවන්ගේ ආඥාව. ඒ රජුරුවන්ගේ ආඥාව කියවනකොට ඒ කියෝපී කාටත් ප්‍රශංසාවක් ලැබෙනවා. මොකක්ද ඒ ප්‍රශංසාව? හරි අගේට කිව්වා නොවේ. ඔච්චරයි. ප්‍රශංසාවක් ලැබෙනවා මොකද්ද? හරි අගේට කිව්වා නොවේ රජුරුවන්ගේ ආඥාව. ආඥාව මිනිහට අයිති නැහැ. ආඥාව අයිති කාටද? රජුරුවන්ටයි අයිති. හරි ලස්සනයි මේ ගුරුළුගෝමි පඬිතුමා එක තෝරනවා. ඒ වගේ කියනවා ධර්ම දේශනාව වනාහි ආඥාව ලියු දරපතුරු කියවන්න උන් වැනිය කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් යම්තාක් ධර්ම දේශකයෝ වෙද්ද සියලු දෙනා රජුන් ධර්ම රාජයන්ගේ ආඥාව කියවන්නෝ මිස ආඥා පනවන්නෝ නොවේ. බලන්න කොච්චර හරිද කියලා. ඊට පස්සේ කියනවා යමෙක් සෝතාපන්න වුණොත් සෝතාපන්න කරන්නේ එයා නෙමෙයි ධර්මයයි. ධර්මයේ කවුරුන් සතුද? ඒකේ තියෙනවා ධර්මයේ බුදුහු ගැත්තේය. ධර්මයේ බුදුරජාණන් වහන්සේගේය. ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයාය. ගුණතරතුරේ තබාගත්තු දෙකි. එතකොට ධර්මයේ දේශනා කරන්නෝ කියුසේ යහපතයි ප්‍රශංසා මාත්‍රයක්ම ලබති. එමයි ඒකේ තියෙන්නේ. කියුසේ යහපතයි ප්‍රශංසා මාත්‍රයක්ම ලබති. එතකොට ධර්මයේ දේශනා කරන එක්කෙනා තමන්ගේ ආඥාවක් කියන්න ගියොත් බුද්ධ ශාසනය එතන නැත්තේය. මිනිස්සුන්ට මේක තෝරගන්න බෑ. මිනිස්සු හොයන්නේ පුද්ගලයෙකුගේ ආඥාවක්. ධර්මරාජයන් වහන්සේගේ ආඥාව නෙමෙයි. ධර්මරාජයන්ගේ ආඥාව තාමත් සජීවී එකක්. අන්න ඒකයි මහමෙවුනාවේ වෙනස. මෙතන අපි ඉස්මතු කරන්න හදන්නේ අපේ ආඥා නෙමෙයි. ධර්මරාජයන් වහන්සේගේ ආඥාව.